අශුද්ධ ඥානනේ. හාලෙලුයා. අපි උන්වහන්සේට ගායනා කරමු. අපි කියමු ස්වාමිනේ අපි මුළු හදවතින්ම ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනේ ඔබ වහන්සේ කළා වූ හැම දෙයකටම අපිට දෙන්න පුළුවන් එකම දේ ස්තුතිය. ස්වාමීට ස්තුති කරන් එතුමානන්‍යවාද. ස්වාමීට ස්තුති කරන් එතුමානන්‍යවාද. ඉබේගේ පුදුම ක්‍රියා ගැන ස්තුති කරන් එතුමානන්‍යවාද. ඉබේගේ පුදුම ක්‍රියා ගැන ස්තුති කරන් එතුමානන්‍යවාද. ස්වාමීට ස්තුති කරන් එතුමානන්‍යවාද. ස්වාමීට ස්තුති කරන් එතුමානන්‍යවාද. ඉබේගේ පුදුම ක්‍රියා ගැන ස්තුති කරන්
දෙවියනේ ඔබ වහන්සේ ස්වාමිනී අපි චාල මැදින් එනකොට අපි කිනි මැදින් එනකොට ඔබ වහන්සේ අපි උසුලගෙන ආවේ ස්වාමිනී ඒ දෙවියන් වහන්සේ අප සමග සිටින්නේ ස්වාමිනී චුත ප්‍රාණිය ඔබ වහන්සේ හැම මොහොතකම අපට දයාවන්ත වුණා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී ඒ මිනිස්සු අපි දිහා බලලා අපි පව්කාරයෝ කිව්වත් ඔබ වහන්සේ අපිට හිම කිව්වේ නෑ ස්වාමිනී ඔබ වහන්සේ හැම වෙලාවකම ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ වහන්සේගේ කරුණාවෙන් අපි ඔබලඳගත්තා ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ශුද්ධ පියාණනි ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ කිසි කලක ඒ පව්කාරයව හක්කලේ නෑ ස්වාමිනී ඔබ වහන්සේ පාපයයි අපේ නැස්ත තැබුවේ ස්වාමිනී ශුද්ධ දෙවියනේ ඔබ වහන්සේ හැම වෙලාවෙම ඒ පව්කාර මනුෂ්‍යව ඔබ වහන්සේ වෙතට ලං කරගත්තා ස්වාමිනී ඔබ වහන්සේ ප්‍රේම කළා යාට මගේ පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනී අපි ඔබට ගෞරව කරනවා ස්වාමිනී ඔබ බලවන්ත දෙවියන් වහන්සේ ඔබ